දරුවනේ අද අපි කතා කරන්නේ 2024 දී ඇති පෙරහර පරීක්ෂණයේ පළවෙනි කොටසේ තුන්වෙනි ගාන. දැන් අපි ප්‍රශ්නයට යමු. ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? පහත සඳහන් වීජීය පදවල කුඩාම පද ගුණාකාරය සොයන්න. හරි මේකට ක්‍රම කීපයක් භාවිතා කරනවා. අපි එක ක්‍රමයකින් මේ ගාන හදන්න බලමු. මේක දීලා තියෙන පද මොනවද? x වර්ගය y අනිත් පදේ 4x වර්ගය y ඊළඟ පදේ 6xy. මුලින්ම අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලම අපි මේ එක එක පදයන්හි සාධක වලට වෙන් කර ගැනීමක් සිදු කරමු. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් x වර්ගය y කියන එක අපිට හැදිලා තියෙන්නේ x ගුණ කිරීම x ගුණ කිරීම y. 4x වර්ගය y හැදිලා තියෙන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම y. එතකොට 6xy හැදිලා තියෙන්නේ 2 ගුණ කිරීම 3 ගුණ කිරීම x ගුණ කිරීම y. ඒ ආකාරයට ලියු පසු අපි x වර්ගයේ y බලයන් ආකාරයට ලියාගමු. කොහොමද? අතන x ගුණ කිරීම x ගුණ කිරීම y විදිහට ලියපු එකට ලියන්න පුළුවන් x වර්ගය ගුණ කිරීම y කියලා. එතකොට x වල දෙවෙනි බලය වතාවක් y කියලා එනවා. ඊළඟට කියනවා දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම x වල දෙවෙනි බලය වැඩි කිරීම y කියලා. ඊට පස්සේ අපිට 6xy කියන එක එනවා. දෙකේ පළවෙනි බලය තුනේ පළවෙනි බලය වතාවක් x වල පළවෙනි බලය වතාවක් y වල පළවෙනි බලය. ඉන්පසු අපි මොකද කරන්න ඕනේ? ඉන්පසු අපි කරන්න ඕනේ මේකේ ලියවිලා තියෙන සෑම පදයකම වැඩිම බලය. අපි ඒකේ ගුණිතයක් ලියාගත්තොත් අපිට කුඩාම පොදු ගුණාකාරය ඒ ගුණිතයෙන් අපිට ලැබෙනවා. එහෙනම් අපි මොනවද ලියවිලා තියෙන පද ටික බලමු. 2 කියන පදේ ලියවිලා තියෙනවා, 3 කියන පදේ ලියවිලා තියෙනවා, x කියන පදේ ලියවිලා තියෙනවා, y කියන පදේ ලියවිලා. එහෙනම් අපි බලන්න ඕනේ මේ හැම එකකම වැඩිම බලය තියෙන පදේ කීයද කියලා. දෙකේ ගත්තොත් දෙකේ දෙවෙනි බලය නේද? එහෙනම් දෙකේ දෙවෙනි බලය ගුණ කිරීම තුනේ කිවෙනි බලයද? තුනේ පළවෙනි බලය. එහෙනම් දෙකේ දෙවෙනි බලය ගුණ කිරීම තුනේ පළවෙනි බලය ගුණ කිරීම x වල ගත්තොත් x වල වර්ගය ගුණ කිරීම y ගත්තොත් y වෙන පළවෙනි බලය. එහෙනම් අපිට අවසාන උත්තරේ වශයෙන් 12යි x වර්ගය y කියන පිළිතුර ලැබෙනවා.